Good morning, guys. Ini Narangala අපි දැන් ගම්මානට ඇවිල්ලා තියෙනවා. ඉතින් සුබ දවසක් හැමෝටම. අද අලුත් ගමනාන්තයකට යන ගමන් තමයි අපි ඉන්නේ. දැන් හරියටම ඉන්න තැන කියනවා නම් රාවණා ඇල්ල පහු කරලා. ඒ කියන්නේ වැල්ලවායේ ඉඳලා ඇල්ලට යන පාරේ රාවණා ඇල්ල පහු කරලා කිලෝමීටර් 1.5ක් විතර ඇල්ල පැත්තට ඇවිල්ලා දැන් ඕගොල්ලන්ට මේ පේන පුංචි සිරිපාද නැත්තම් ලිටල් ඇඩම්ස් පීක්. ඒ කියන්නේ අපි ගිය නොවැම්බර් මාසේ මෙම කඳු යායේ උඩ අපි හිටියා. මම ඒකෙන්දී ගත්ත බ්ලොග් එක දැනට මගේ YouTube channel එකේ තියෙනවා. ඉතින් අපි අද ගමනාන්තේ කොහෙද කියලා ඔයගොල්ලෝ දන්නවා. අද ගමනාන්තේ තමයි නාරංගල නයිට් කැම්පින් එකක් එක්ක තමයි අපි මේ හයික් එක යන්න හිතාගෙන ඉන්නේ. අපි එතෙන්දී තීරණය කරේ ඇල්ල වැල්ලවාය හරහා ඇවිල්ලා ඇල්ලෙන් හාලියලට ගිහිල්ලා නාරංගල හයික් එක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපිට ෆස්ට් ටයිම් ඈතින් පේනවා නාරංගල. මෙතන තියෙන නාරංගල ඈතින් පේනවා අර චෛත්‍ය හදලා තියෙන ඒ පොඩි කණුව පේනවා. මේ තියෙන විතර. අපිට තව කිලෝමීටර් 4ක් විතර යන්න ඕනේ. ගිහිල්ලා ලොකු වැස්සක් එනවා. අපි ඊට කලින් උඩට යන්න ඕනේ. නාරංගල පාමුල තියෙන මේ ගෙදරට ඇවිල්ලා තියෙන්නේ. පොඩි වැස්සක් යන පොඩි පොදක් යනවා. දැන් ඔයගොල්ලන්ට උඩින් පේන්නේ මේ මෙතනින් පේන්නේ අපිගේ ගමනාන්තය තමයි මේ තියෙන නාරංගල. මේ පාර දිගේ මේ විදිහට අපි උඩට යන්න ඕනේ. දැනට සෙට් 2-3ක් විතර උඩට ගිහිල්ලා තියෙන්නේ. අපි දෙන්න 3 දෙනා විතරයි ඉන්නේ උඩට යන්න ඕනේ. දැනට චිකන් බාබිකියු දාන්න අපි ලෑස්ති කරලා තිබුණත් මම දන්නේ නැහැ චිකන් බාබිකියු දාන්න පුළුවන් වේද කියලා. මොකද අපි දර අරගත්තා බාබිකියු මැෂින් එක ගත්තට ලොකු ඇස්සක් ආවොත් අපිට අපේ ඒ වැඩේ කරගන්න බැරි වෙනවා. දැනට මට පේනවා මෙන්න මේ හරි සෙට් කීපයක් උඩට යනවා. ලොකෝටම වැස්ස
එන්න වගේ යන්නේ. ඉතින් මෙහි ඉඳලා තමයි අපි අපේ කෑම වඩු ටික ලෑස්ති කරගන්නේ. ඉතින් තා පොඩ්ඩකින් අපි උඩට යනවා. ඉතින් guys එහෙමනම් අපි නාරංගල හයික් එකට වැස්ස පොඩ්ඩක් පායපු වෙලාවේ හිමින් යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් මේ හයික් එකේදීත් කලින් වගේම කියන්න ඕනේ උඩ වතුර නැහැ. මම කලින් ඔයාලට පෙන්නුවේ ගෙදරින් තමයි අවසාන වතුර ගන්න පුළුවන් තැන. එතන තම තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වතුර අරගෙන යන්න. අද මම වෙනදා මේ වෝටර් බෑක්පැක් එක අරගෙන ගියට වතුර පුරවන් යන්නේ. ගිය සතියේ උඩින් සතියේ ලකේගල හයික් එකේදී තමයි මම වෝටර් බෑක්පැක් එක යූස් කරේ. මේ හයික් එක ගැන කියනවා නම් අපි මේ යන්නේ කීන කැලේ බස් එක නවත්තන තැන ඉඳලා පටන් ගන්න පැත්තෙන් තමයි යන්නේ. මෙතෙන්ට ලොකු view එකක් වෙනවා. ඔය තියෙන්නේ GoPro එකට පැහැදිලි නැති වෙයි. වෙනට ලොකු view එකක් වෙනවා. යන්න තියෙන්නේ මේ තේවත්ත මැදින් තමයි යන්න තියෙන්නේ. දැන් ඒකෙදිත් මේ මම පෙත නැත්නම් මේ ට්‍රේල් එක ගැන කතා කරද්දී මේ ට්‍රේල් එක සාමාන්‍යයෙන් පැය එකමාරකින් වගේ මේ ට්‍රේල් එක ඉවර කරගන්න පුළුවන්. ඒකෙදිත් මුල් ටික මුල් විනාඩි 20 පැය භාගෙ තමයි අපිට ටිකක් අමාරු. නාරංගල මවුන්ට් එක බලාගෙන උඩට යන්න තියෙන්නේ. මෙතන තියෙනවා වේ පොයින්ට් එකක්. මම මේක මේ වීඩියෝ එකට ගන්නවා. මෙතන තියෙන බුදුම දුරක්. ඒක තමයි වේ පොයින්ට් එක. ඊට පල්ලෙහාම පොඩි හරස් පාරක් තියෙනවා. ඒ පාර යන්න එපා. බුදුම දුරත් එක්ක තියෙන මෙන්න මේ ඉහළට යන්න තියෙන පාරෙම කෙලින්ම ගියා නම් හරි. මාරම ලස්සන ට්‍රේල් එකක්. ලොකු ටී එස්ටේට් එකක් මැදින් තමයි මේ ට්‍රේල් එක වැටලා තියෙන්නේ. ඉතින් අද දැන් වෙලාව මතක් කරනවා නම් වෙලාව 2:05 වෙලාව. දරමිටියකුත් ගත්තා. ඔයගොල්ලන්ට අලුතෙන් යන හැටි කියන්න ඕන මේකෙදී ඇත්තටම උඩ කැලේ දර තියෙනවා. නමුත් මේ දවස්වල ගොඩක් වහින නිසා මොකද ඊයේ හොද්දටම වහලා තිබුණා. ඒකෙදී මාමා අර පල්ලෙහා හිටපු ශාන්ත මාමා කිව්වේ සෙට් කිහිපයක් බාගෙට නැගලා ආයි බැහැලා තිබුණා. මොකද ලොකු වර්ෂා ජලය නැත්නම් වැහි ජලය නිසා ඒකළු උඩට යන්න අපහසු හින්දා තමයි ආයි බැහැලා ඇවිල්ලා ශාන්ත මාමලයි ගෙදර තියෙන කබාන එක ගාව ටෙන්ට් සෙටප් කරගෙන ඒගොල්ලෝ අද උදේ තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් guys අමාරුම කොටසට ලං වෙලා තියෙන්නේ. ගල් පඩි මේ හරිය තියෙනවා. ඉතින් තව සෙට් එකක ආපු කෙනෙක්ගේ ඩ්‍රෝන් එකක් මිස්ප්ලේස් වෙලා හොයනවා හැමතැනම. සිග්නල් GPS තිබුණට සිග්නල් එන්නේ නැහැ. ඩ්‍රෝන් එක හොයනවා. තව සෙට් එකක් පහළ වෙනවා. අපි ආපු
ට්‍රක් එක තමයි ඉදිරියට තියෙන්නේ. මේ තමයි මේ ට්‍රේල් එකේ අමාරුම කොටස ගිරි දුර්ගේ තරණය කරන්න තියෙන්නේ. හැමතිස්සෙම අර ලකේගල අන්තිම කොටසදී වගේ හැමතිස්සෙම වමට බර වෙලා යන්න. එහෙම නැති වුණොත් ඕගොල්ලන්ට මේ තියෙනවනේ මෙතන තියෙන ප්‍රපාතේ එතන යට ගම්මානේ නවතින්න පුළුවන්. ඉතින් ගයිස් සමහර අය දන්නවා සමහර අය දන්නේ නැහැ. ගොඩක් අය මේ නාරංගල කියන පුරාවෘත්තේ මේකට කොතන රජිකම ඉතින් ගයිස් ගොඩක් අය මේ නාරංගල ඉතිහාස ගැන කියනවා නම් අවුරුදු 15ක් 16ක් ලංකාවේ රජකර වලගම්බා රජුරෝ එයා තමයි ලංකාවේ ගොඩක් ආක්‍රමණශීලීම රාජාවලී සඳහන් වෙන ආක්‍රමණශීලීම රජතුමා ලංකාවේ එයා හැංගිලා හිටියා වසර 15ක් 16ක් විතර. ඊට පස්සේ තමයි රට එකසේසත් කරේ. ඔහු හැංගි හිටපු හැම තැනකම විහෙර විහාර ඉදි කරා. ඉතින් මේ නාරංගලටත් ඔහු හා සම්බන්ධයක් තියෙනවා. වලගම්බා රජතුමා මේ ගම්වාසීන් කියන විදිහට රත්තරන් කල 9ක මුතුමැණික් නැත්නම් වස්තු සම්භාරය හංගලා තියෙනවා කියලා මේකේ මේ කන්දේ තියෙන ගුහාවක. ඒ නිසා නවරං කල නවරං නාරංගල උනා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. කොහොම වුණත් ඌව පළාතේ තියෙන මේ වගේ කඳු අතරින් නාරංගල ඉන්නේ 6 වෙනි තැන. මූදු මට්ටමේ ඉඳලා මීටර් 2527ක් හෝ 1527ක් මුදු මට්ටමේ ඉඳලා උස පෙන්වන නාරංගලට. එතකොට මේකේ නාරංගල කෙලින්ම කඳු වැටියක් නැත්නම් රිජ් එකක් විදිහට දිගට තියෙනවා. ඒකේ මීට අවුරුදු 7කට විතර උඩදී චෛත්‍යයක් ඉදි කරන්න උත්සාහයක් දරපු සලකුණු තියෙනවා. නමුත් ඒක මීට සුදුසු නැති හින්දා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒකට අවසර දීලා නැහැ. ඒ නිසා ඒකේ සැකිල්ල විතරක් තාමත් තියෙනවා. හැබැයි ගොඩක් ගම්වාසීන් කියන්නේ හකුණු ගහන වෙලාවට එතන රැඳී ඉන්න එපා කියලා. ඉතින් අමාරුම හරියේ නාරංගල හයික් එකේ අමාරුම හරියේ අවසාන කොටස දැන් මේ ගෙවෙන්නේ තවත් මීටර් කිහිපයක් තියෙනවා.
නාරංගල හයික් එක ලේසි හයික් එකක්. මේක very difficult කියන කැටගරි එකට වැටෙන්නේ නැහැ. සාමාන්‍ය පැයකින් වුණත් නගින්න පුළුවන් හයික් එකක්. මුදාමත් සදී කඳු කර බලන්න. කොල්ලා එමනම් අපි ඉනාටත් කරන් අනක් ඉස්සරහට ගමන් ගමන්න ඕයි. යන්නේ මේ අවසන් බා. අපිට දැන් ඔය පේන්නේ නාරංගල කඳු මුදුනේ පීක් එක තමයි පේන්නේ. සැරෙන් සැරේ මීදුමෙන් වැහිගෙන යනවා. ඊට තමයි මේ තියෙන්නේ එතන. ඒක පේනවා. ඊට අමතරව අතන සෙට් එකක් උඩ යනවා. පේන්න රිජ් එකේ උඩ දිගේ උඩට යනවා. අද කට්ටිය ගොඩක් උඩ වැඩි කියලා තමයි කියන්නේ. සෙට් 5-6ක් උඩ ඉන්නවා කියලා තමයි කිව්වේ. එහෙමනම් අපි නැවතත් ගමන් පටන් ගමු නාරංගලට. මේ ටික ලොකු ශීඝ්‍ර බැවුමක් නෙමෙයි තියෙන්නේ. නමුත් ගල් ගැලවිලා වගේ තිබුණට මේක ටිකක් චිප් වෙන්න පුළුවන්. ඒ වුණත් අපිට අර පහු කරගෙන ආපු දුර බැලුවට පස්සේ මේ ටික එච්චර ලොකු ඉෂුව එකක් නැහැ. ඉතින් මේ වගේ ලස්සන කඳුකර මල් එක්ක තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. view එක නම් පේන්නේ නැහැ ළමයි. මීදුමෙන් සම්පූර්ණයෙන්ම පලාතම වැහිලා තියෙන්නේ. නාරංගල අර අමාරු හරිය පහු කරගත්තට පස්සේ පාරවල් දෙකට බෙදෙනවා. එකක් මේ කඳු ග්‍රිඩ් එක මැදින් යනවා සම කන්දට සමාන්තරව පාරක්. එකක් උඩට යනවා අපේ අනෙක් සෙට් එක ගියේ උඩ පාරේ. ඒකේ අර චෛත්‍යයක් ඉදි කරලා තියෙන පැත්තට කෙලින් නගිනවට වඩා ලේසි කන්දේ සමාන්තර වෙන පල්ලෙහායින් යන පාර. හැබැයි ටිකක් පරිස්සමින් යන්න ඕනේ. මොකද ලිස්සන්න පුළුවන්. ලිස්සන්න පුළුවන් පාරක් තමයි තියෙන්නේ. ගල් ගැලවෙන්න පුළුවන්. ඒ නිසා යද්දි ටිකක් කල්පනාවෙන් යන්න ඕනේ. වැඩිකින්න තියෙනවා. පොඩ්ඩක් ඉන්න ළමයි. දැන් නම් view එක පැහැදිලි වෙලා තියෙන්නේ. අර යන්නේ ඔගේ ගමන් සංගයා ඈත එක්කෙනෙක් මේ බලන්න නාරංගලට පේන view එක. අතන ඈතින් නමුණුකුල නම් වලාකුළු වලට වැහිලා තියෙන්නේ. මේ පැත්තෙන් මීදුම බාගෙන එනවා. අපි මෙන්න මේ දිගේ තමයි ආවේ. පල්ලෙහා.
අතන උඩින් පේනවා අර චෛත්‍යයක් හදන්න කරපු එතන ඒ කොත යාන්තම් පේනවා. එහෙමනම් අපි යමු ඉස්සරහට. බදුල්ලේ නාරංගල. මේ දවස්වල දිගට වහින නිසා ඇත්තටම ෂුවර් එකක් තිබ්බේ නෑ අද එන ගමන ගැන ඊයේ රෑ වෙනකම්ම. ඉතින් අතන ඈත සෙට් එකක් ඉන්නවා. ඉතින් ෂුවර් එකක් තිබ්බේ නෑ මේ ගමන ගැන. ඉතින් කොහොමවත් අවසානයේදී තීරණය කරා අපිට වැස්සයි මීදුමයි අවුවයි හුළඟයි බලාගෙන හිටියොත් අපිට ගමන් යන්න වෙන්නේ. ඉතින් අපි ඕනක මගුලක් කියලා ගමන එන්න තීරණය කරා. ටෙන්ට් සෙටප් කරා. ටෙන්ට් සෙටප් කරලා ගොඩක් කට සෙට්ස් මම කලින් කිව්වා වගේ සෙට් 4-5ක් ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ টොප් පීක් එක අර චෛත්‍ය නිකන් ස්ට්‍රක්චර් එකක් වගේ හදලා තියෙන්නේ මෙතන. මෙතන තමයි টොප් පීක් එක. එතන පොඩ්ඩක් පල්ලෙහෙන් සෙට් එකක් ඉන්නවා. ඊට අමතරව අපිට දැන් පොඩ්ඩකට කලින් ලොකු වැස්සක් ආවා. ඒ වැස්සත් එක සම්පූර්ණයෙන්ම හැමතැනම තෙමිලා තියෙන්නේ. යන්තම් ටෙන්ට් එකට වතුර ආව. දැනට අපිට යන්තමට සන්සෙට් එක බලා ගන්න පුළුවන්. රයිට්. ඊට පස්සේ මෙතනින් ගත්තම සම්පූර්ණයෙන්ම කඳු යායම මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන ඉන්නවා ටර්මිනල් සෙට් එකක්. ඒගොල්ලෝ මේ දැන් තමයි ඇවිල්ලා මෙතන ඉඩ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ටෙන්ට් සෙට් අප් කරගෙන ඉන්නවා. ඊට පස්සේ මෙතනත් ඉන්නවා එක සෙට් එකක්. අපි එනකොට ඇවිල්ලා හිටියා. ඊට අමතරව මේ කන්දේ රිජ් එක දිගේ හා කොනට ගියාම කොනෙත් ඉන්නවා සෙට් එකක්. ඒගොල්ලෝ ටෙන්ට් සෙට් අප් කරලා නැහැ. ඒගොල්ලෝ එතනට වෙලා ඉන්නේ. මම හිතන්නේ ෆොටෝ ෂූට් එකක් වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ටෙන්ට් එක. මෙතන මෙතනින් සම්පූර්ණයෙන්ම ඈතින් නමුණුකුල පේනවා. නමුණුකුල මවුන්ටන් රේන්ජ් එක. ඊට පස්සේ ආයි මේ පැත්තේ රේන්ජ් එක දෙනකම්ම හොඳ view එකක් මේ වෙලාවෙ නම් තියෙනවා. මොකද වැහැලා දැන් පායලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවද අතන සම්පූර්ණයෙන්ම වලාකුළු පල්ලෙහා තියෙන්නේ මේ ටිකේ. නිදුම් බාලා තියෙන්නේ. මාරම ලස්සන view එකක්. මම හිතුවේ නෑ හැබැයි වැහපු විදියට මෙච්චර ලස්සන view එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා අද නාරංගලට. අද වැහිබර කාලගුණයක් නොවුනනම් ලොකු රේන්ජ් එකක බලා ගන්න තිබුණා මේ නාරංගල කඳු මුදුනට. ඔන්න අද දවසේ අපේ බොන්ෆයර් එක නැත්නම් කැම්ප් ෆයර් එක පත්තු කරා ගොඩක් අමාරුයි. වැස්ස නිසා දර ටික තෙමිලා තිබුණා. කොහොම හරි අවසානයේදී අපි බාබිකියු එකක් දාලා බොන්ෆයර් එක පත්තු කරගත්තා. දැන් ඉතින් අපිට තියෙන්නේ කෝපි එකක් එහෙම බීලා නිදා ගන්න තමයි තියෙන්නේ. ඉතින් තාමත් සෙට් කිහිපයක් ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොම හැරිලා ඉන්නේ. ඉතින් නාරංගල කඳු මුදුනට කියන්න බැරි තරම් සීතලයි. ටෙම්පරේචර් එක පෙන්වන්නේ සෙල්සියස් 20 පෙන්වන්නේ. 20 19 වගේ පෙන්වන්නේ. ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ හිතන්න ඒ වගේ ක්ලයිමේට් කන්ඩිෂන් එකක මේ වගේ බොන්ෆයර් ගිනිමැලයක් ගාව ඉන්නවා කියන්නේ ඒක වෙනම ෆීලිං එකක්. හරි. anyway මම එහෙනම් ආපහු ගොඩක් රැ වෙලා තියෙන්නේ. කෝපි එකක් එහෙම බීලා අපි දැන් නිදා ගන්න ඕනේ. හරිම මහන්සි. මම හෙට උදේ GoPro එකේ බැටරි ලෝ වීගෙන යන්නේ. උදේ ඒක charge කරලා අපි
මං ආයි මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට අරන් යනවා. එහෙනම් good night. Good morning guys. අපි දැන් මේ උදේ නාරංගල මෝර්නිං වීව් එක බලන්න තමයි ලෑස්ති. ඉතින් ඔයගොල්ලන්ට බලන්න සන්රයිස් එක මට මුලින් ගන්න බැරි වුණා. මේ බලන්න උදේ නාරංගල පීක් එකට view එක superior sunrise එක. අපි නම් පීක් එකට තමයි යන්නේ. නාරංගල টොප් පීක් එකට. good morning මචං. මේ තමයි නාරංගල টොප් පීක් එකට යන පාත් එක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ නාරංගල මේ තියෙන රේන්ජ් එකේ දිගට නිකන් තීරුවක් වගේ තියෙන. ඒකේ මුදුනම නැත්නම් টොප්ම පීක් එක තමයි මෙතන තියෙන්නේ. ආයි එහා පැත්තේ කොන තියෙන්නේ. නමුත් මෙතන තමයි උසින් වැඩි. කොහොමද? බලු යාළුවා කොහොමද? කොහොමද? උඩම මුදුනෙත් එක ටෙන්ට් එකක් සෙටප් කරලා තියෙනවා. අපි යන්නේ එතෙන්ටත්. මොකද එතෙන්ට ගියේ නැත්නම් මෙතනත් ලොකු අඩුවක්. ඉතින් අපි නාරංගල টොප් පීක් එකේ ඉඳලා පල්ලෙහාට බහින ගම දැන් ගිහිල්ලා අපි තේ එකක් හදා ගන්න ඕන මුලින්ම සන්රයිස් එක බලන්න නේ ආවේ. තේ එකක් හදාගෙන උදේට කන්න කෑම මොනවා හරි හදලා තව පොඩ්ඩක් වෙලා අපි පල්ලෙහා টොප් පීක් එකට ආවා. මේ රේන්ජ් එකේම එහා කොනේ පීක් එකට අපි ගියේ නෑ. ඒක මේ තරම් උස නැහැ. ටිකක් පල්ලෙහා මට්ටමේ තියෙන්නේ. එතෙන්ටත් ගිහිල්ලා පොඩ්ඩක් එතන ඉඳලා අපි ආයි පල්ලෙහාට යනවා. ඉතින් අපි මේ නාරංගල පීක් එක ඇතුළම හයික් එක
ප්ලෑන් කරාට වර්ෂාපතනය හින්දා අපිට බාධාවක් වෙයි කියලා හිතුවත් එම ලොකුවට ප්‍රශ්නයක් වුණේ නෑ. ඊයේ පොඩ්ඩක් වැස්සට පොඩ්ඩක් අහුණා, ටෙන්ට් එක තෙමුණා. නමුත් ගානට පොඩ්ඩක් ෂේප් කරගෙන හිටියා. මොකද හයික් යනවා නම්, කඳු යනවා නම්, කැම්පින් යනවා නම් වැස්ස, හුළඟ, පින්න, මීදුම, හුළඟ ඔවා සාමාන්‍ය දේවල්. ඔයාට මුණ දෙන බලාගෙන ඕන එන්න. එහෙමනම් මම ආයි වීඩියෝ එකකින් බ්ලොග් වෙන්න තා ටිකකින් තේ එකක් හදාගෙන බීලා ආයෙ එන්න. අපි එහෙනම් දැන් නාරංගලට සමුදීලා පහළට බහින්න තමයි ලෑස්තිය. ඉතින් තවත් එක් ගමනාන්තයක අවසානයේ මෙන්න මේ ආගොල්ලන්ට පේන වෙන මේ ගහ තියෙනව නේද? මේක තමයි මුළු නාරංගල ඒ රේන්ජ් එකටම තියෙන එකම ගහ. ඒ කියන්නේ ලොකු මේක දිග කඳු වැටියක්. ඒකේට තියෙන එකම ලොකු ගහ මේක විතරයි ඉතුරුලා තියෙන්නේ. ඉතින් අපි දැක්ක එක කාලෙක මේක මේ නාරංගලට ගිනි තියලා ඔක්කොම මේ තියෙන පතන ගිනි අරන් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හැම ගිනි තියනවලු ගොඩක් වෙලාවට දඩයන් කරන අය එහෙම කරනවා කියලා තමයි කියන්නේ. මම හිතන්නේ කැම්පින් යන අය ඒ වගේ දෙයක් කරයි කියලා. අපි එහෙනම් උදේ টොප් පීක් එකට ගියා. දැන් අපි අපේ අනිත් පැත්තේ තියෙන මේ රේන්ජ් එකේ එහා පීක් එකට කොනටම අපි යමු. සාමාන්‍යයෙන් අපි නැග්ග ඇවරේජ් එකට අනුව ටයිම් ඇවරේජ් එකට අනුව අපිට පැයකට අඩු කාලෙකින් අපිට ගමන ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා තමයි හිතන්නේ. ini anik ante මෙතන පීක් එකේ ඔයගොල්ලෝ මතක ඇති මගේ වංගෙඩිගල හයික් එකේ වංගෙඩිගල මේ වගේම පොයින්ට් එකක් තියෙන මේ ගල් එකක් මෙතන ඒ වගේම ඒ පොයින්ට් එකක් තමයි තියෙන්නේ. ලොකු ඒරියා එකක් තියෙනවා. ඒ වගේම ලිටල් ඇඩම්ස් පීක් වල එන්ඩ් එකක් මේ වගේම තමයි. මේ වගේම වීක් එකක් තමයි එතන තියෙන්නේ. මේක අර පේන අපි උදේ ගියපු වංගෙඩිගල টොප් පීක් එකට වඩා එකක් පල්ලෙහාන් තියෙන්නේ. සාමාන්‍යයෙන් ගත්තොත් මේක 150ක 200කට ආසන්න ප්‍රමාණයක අඩුවක් වෙන්නවා. ඉතින් guys අපි එහෙනම් නාරංගල හයික් එක අපි කරපු කැම්පින් නයිට් එක ඒ ගමන මේ අවසාන තමයි මේ තියෙන්නේ නිමා කරන්න යන්නේ. අපි දැන් පල්ලෙහාට බැහැලා ඔෂ් එකක් දාගෙන අපි ආයි ගෙවල් වලට අපි යන්න ඕනේ. ඉතින් මම හැම අවුරුද්දෙම අප්‍රේල් මාසේ අවුරුද්දට කලින් අනිවාර්යයෙන්ම හයික් එකක් කරනවා. ඉතින් මේ අවුරුද්දේ අපේ මගේ තෝරා ගැනීමුනේ නාරංගල. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මාර ලස්සන view එකක් තියෙන්නේ. මාර මාසයි මීදුම ඔයගොල්ලන්ට පේනද මේ වලාකුළු යන්නේ දැන් අපේ මට්ටමෙන්. අපේ මට්ටමෙන් තමයි දැන් වලාකුළු යන්නේ.
ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ට පේනවත් දන්නේ නැහැ. මීට වඩා තිබුණා උදේ අපි ටෙන්ට් එක අන්ෆෝල්ඩ් කරද්දි. එහෙමනම් ළමයි ආයි තවත් ගමනාන්තකින් අපි හමු වෙන තුරු හැමෝටම සුබ ගමන්.